ඉතින් අද අපි ඉන්නේ විශේෂම තැනක. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඉහළ කෝට්ටේට. ඉතින් ඉහළ කෝට්ටෙන් අපි සූදානම් වෙන්නේ අද වෙනස්ම ගමනක් යන්න. මෙච්චර කල් ගියේ නැති ගමනක්. සාමාන්‍යයෙන් මම හයික් කරේ නෑනේ. ඉතින් හයික් එකක් කරන්න තමයි අද සූදානම් වෙන්නේ. අද යන්නේ අලගල්ල නගින්න. ඉතින් එහෙනම් හැමදේම එකතු වෙන්න යමන් කොහරි මාත් එක්ක අලගල්ල යන්න. ඉතින් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. මගදී කතා බහ කරමු යාළුවොත් එක්කත්. ඉතින් එහෙමනම් අපි යමු අලගල්ලට යන්න. දැන් අපි ඉන්නේ ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක ළඟ. ඉතින් ඉහළ කෝට්ටේ ස්ටේෂන් එකට පොඩක් ඉස්සරහින් තියෙනවා පඩි පෙලක් වගේ කොටසක්. එතනින් නැගලා උඩට එන්න ඕනේ. ඒ විදිහට තමයි අලගල්ලට යන්න තියෙන්නේ. මේ යන පාර ඉතින් ටිකක් අමාරුයි. ඉතින් සගිය දෙන්න එනවා පිටිපස්සෙන්. ඉතින් අපි යමු එමීට උඩට. අපි බුගඩ දම්පහ. ඉතින් අපි උඩට යන ගමන් පොඩ්ඩක් ඔන්න අපිට මම කෙනෙක් හම්බුණා. අපිට ඉතින් ජම්බුත් දුන්නා. අපි ඉතින් ජම්බුත් කඩාගෙන ජම්බුත් කාලා ඉතින් මීට උඩහට යනවා. දැන් මේ දවස්වල මේ පොඩ්ඩක් කැලේ හැදිලා හින්දා පාර පොඩ්ඩක් සුද්ධ කරලා තියෙනවා. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් වෙයි. මොකද මේ ගොඩක් වෙලාවට හයික් කරේ නැති නිසා අපි කරන පළවෙනි හයික් එක. අලගල්ල හයික් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් යන්න තියෙන පාර පේනවනේ. මේ දවස්වල වැස්සත් එක්ක කැලේ හැදිලා තියෙන හොඳටම මේ අඩිපාර වගේ තියෙනවා. ඒක දිගේ ඉහළට යන්න ඕනේ කැලේ දිගේ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි දුරක් නෙවෙයි, සෑහෙන දුරක් තියෙනවා අලගල්ල මුදුනට යන්න. ඉතින් හායි දිමුතු කොහෙද අපි මේ යන්නේ? අපි යනවා අලගල්ල. අන්න හරි අලගල්ල අපි යන්නේ. මේ දුෂ්කර ගමනක් අපි යමු කොහොම හරි. අද දවසේ අනිවාර්යෙන් අලගල්ල තන්නේ කරනවානේ. අනිවාර්යෙන්. ඔන්න ඉතින් අපි පඩි පෙලක් තියෙන හරියකට ආවා කැලෙන් ඇවිල්ලා. ඉතින් තව සෑහෙන මිනිරක් තියෙනවා. තව පටන් ගැම්ම විතරයි. ඉතින් මේ වටපිටාවත් බලන්නකො. මෙතෙන්ට මේ උඩට වටපිටාව හරි ලස්සනට පේනවා. මෙයාවට වටපිටාව ඉස්සරහ කඳු. අපිට උඩට ගියාට පස්සේ මීට වැඩිය මාරම ලස්සන view ටිකක් බලන්න පුළුවන්. අපි බලමු උඩට ගියාට පස්සේ. එතකන් මේ දේවල් බලන්නකො. ඉතින් කියන්න ඕනේ කාරණාවක් තමයි ටිකක් ඉතින් දුෂ්කරයි. අපි ඉහළ කොට්ටේ පැත්තේ ඉන්නේ මේ නගින්නේ. ඉතින් අලගල්ල නගින්න පාරවල් කීපයක්ම තියෙනවා. එකක් තමයි ඇවිල්ලා අපි මේ නගින්නේ ඉහළ කොට්ටේ පාර. තව පාරක් තියෙනවා ගංගොඩ ස්ටේෂන් එකකින්. ඒ කිට්ටුවෙන් යන්න තව පාරක් තියෙනවා. ඒත් එක්කම ඔබ නුවර පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් ඔබට නුවරින් පොත්තපිටිය බස් එකේ ගිහිල්ලා පොත්තපිටිය නගරයෙන් අලගල්ල තරණය කරන්න එන්නටත් හැකියාව තියෙනවා. ඉතින් ඔය කැමති පාරකින් ඔබට අලගල්ල තරණය කරන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මේක සුන්දරම ගමනක් වෙයි. මහන්සියෙන් අපි ගියාට උඩට ගියාට පස්සේ දකින්න view එක දැක්කට පස්සේ ඒ මහන්සිය නැති වෙලා යයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙනම් යමු. ඉතින් අපි කැලේ පාරෙන් ඇවිල්ලා කොන්ක්‍රීට් පාරකට වැටුණා. ඉතින් මේ පාරේ දිගටම යන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් කිලෝමීටර් 2ක් විතර ඇවිල්ලා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් තව කිලෝමීටර් 2ක් හව 3ක් විතර තියෙයි උඩට යන්න. ඉතින් අපි යමු.
ඉතින් අපි කිලෝමීටර් දෙකක් හෝ දෙකකට වැඩි මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ කොන්ක්‍රීට් පාර දිගේ ආවට පස්සේ මෙන්න මෙතනින් අපිට තියෙනවා අල්ලගල්ලට යන පාරේ කියලා මොනම බෝඩ් එකක්. ඉතින් අපි මෙතනින් මෙන්න මේ පැත්තට යන්න තියෙන්නේ අල්ලගල්ලට යන්න. අපරාධනේ ගිහිල්ලා. අන්න ඒකයි. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. තවත් තියෙනවා සෑහෙන දුරක් යන්න. ඉතින් ඔය අපේ ලොකු බබා ඔන්න ඉන්නවා. හායි. හොයන් ඉන්නවා අපේ අනිත් එක්කෙනා. හායි හායි. හායි. ඉතින් අමාරු වුණත් අපි යන්නේ සුන්දර අලගල්ල නගින්න. ඉතින් අපි ගිහිල්ලා බලමු කොච්චර ලස්සනද සුන්දරයිද කියලා. ඉතින් මේ පරිසරය දැන් මේ වෙද්දි පොඩක් මේ දවස්වල වැහැලා හොඳ පරිසරයක් තියෙනවා. මේ උස්නත් වෙනවා. ඔය ටිකක් වතුර නම් තියෙනවා වගේ අපිට සද්ද ඇහෙනවා. මේ ආවට හොඳට වතුර අපිට දකින්න පුළුවන් වෙයි. ඒත් එක්කම ඉතින් උඩට ගියාට පස්සේ නම් ඉතින් ටිකක් රස්නේ තියෙයි. මොකද අපි දැන් සෑහෙන දවල් වේගෙන එන වෙලාවනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. දැන් මේ පාරෙත් තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඔන්න මගේ සගේ දෙන්න යනවා ඉස්සරහින්. කොහමද? ගැම්ම. ආව්. ඉතින් අලගල්ල යන පාරේ අපිට හම්බෙන අන්තිම වතුර පාර මේ තියෙන්නේ. දැන් මෙතනින් පොඩක් ඔන්න නාල කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුර අරගෙන යන්නත් පුළුවන්. හැබැයි උඩදී තව අපිට බොන්න එහෙම ඕන කරනවා නම් වතුර ගන්න උඩ ගෙවල් වලින් හැකියාවක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් අර මේ වගේ ලොකු වතුර පාරක් ඉදිරියට හම්බෙන අන්තිම තැන තමයි මෙතන අලගල්ල යද්දි. ඉතින් මෙතෙන්දී ඉතින් නාල කරලා නැත්නම් මූණ හොදගෙන මහන්සි නිවාගෙන උඩට යන්න පුළුවන්. ඉතින් එහෙමනම් යමු අපි උඩට. ඉතින් අපි දැන් මේ පාර දිගේ ගොඩාක් උඩට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනදී අපිට හම්බෙනවා බුදු පිළිමයක් එක්ක බෝගහක් තියෙනවා. ඔන්න ඔතනින් අපි යන්න තියෙන්නේ. මේ මෙතනින් මේ පාලමක් තියෙනවා. ඔය පාලම තියෙන පැත්තට නෙමෙයි. අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තට පේන පාරේ. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. දැන් ඉහළ කොට්ටින් ඉඳලා ආවොත් මේ ස්ථානයේදී අනිවාර්යෙන් මතක තියාගන්න පාලම තියෙන පැත්තට නෙමෙයි මෙන්න මේ කෙලින් පේන පාරේ ඇතුළට තමයි යන්න තියෙන්නේ අලගල්ලට යන්න. අපි ඉතින් මෙතන පොඩ්ඩක් ගිමන් අරිනවා. හායි යාළුවෝ. දිවිද මොන හරි කියන්නේ අපි කොහෙද යන්නේ? අපි යනවා එඩගල්ල ගිහින්. සත්පුණත් මොන හරි. මුතුට අලගල්ල ඊලා උයන්නවා තියෙන දැන්. දිවිද තමයි අපේ කුක් නේ. අපේ කුක්. අපි ඔක්කොම ලැහැත්තිලා යන්නේ. එහෙනම් ඉතින් අපි කාලා වරමුනේ. කාලා වරමු ගාව. ආව්. අපි බෝගහ ළඟින් තව ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ ස්ථානයෙන් හැරිලා එන්න ඕනේ. හැරිලාම මේ වගේ පොඩි පාලමක් තියෙනවා. සපත්තු පාලමක්. මෙන්න මේ සපත්තු පාලමේ ඉගොඩ වෙලා තමයි අපි දැන් අලගල්ල කන්දේ සීමාවට යන්න තියෙන්නේ. මෙතන ඉඳලා උඩට අපිට මේ තේ කැලේ දිගේ උඩට යන්න තියෙන්නේ. අපි යමු. ඉතින් අපි ගමනේ හරි අඩක් විතර දැනට ඉවරයි කියලා අපි හිතනවා. මං හිතන්නේ එච්චර දුරක් අපි ආවා. ඉතින් දැන් මෙතන ඉඳලත් තමන් හිතන විදිහට කිලෝමීටර් දෙකක්වත් තියෙයි අඩුම ගානේ කියලා විශ්වාස කරනවා. ඉතින් ගිහින් බලමු. තව ගොඩක් දුර යන්න තියෙනවද මල්ලි උඩට? ඔව්. කොච්චර දුරක් වගේ තියෙනවද? කිලෝමීටර 3ක් වගේ නේ. හරි ගොඩක් ස්තුතියි. ඉතින් අපි දැන් මේ තේවත්ත මැද්දෙන් යන්නේ. මෙතන සාමාන්‍ය අඩිපාරක් වගේ තියෙනවා. ඒ පාර දිගේ උඩට යන්න තියෙන්නේ. ඉතින් එනවා නම් පොඩ්ඩක් ඔය ඊළකොට ස්ටේෂන් එකෙන් ආවට පස්සේ හම්බෙන අපිට අර හම්බෙච්ච බුදු පිළිමේ තියෙන බුදු පිළිමේ ළඟින් තියෙන ගුරු පාර දිගේ ඇවිල්ලා මගෙන් ඇහුවාම මේ අලගල්ලට කොහෙන්ද යන්නේ කියලා මේ හරිය ඕන කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් කොතනින්ද හැරිලා එන්න ඕනේ කියලා. ඉතින් හැරිලා ඉවර වෙලා මේ වගේ අඩිපාරක් දිගේ තේවත්ත මැද්දෙන් යන්න පාර තියෙන්නේ. ඉතින් අපි යමු.
අලගල්ලට යනකොට අපිට හම්බෙන අන්තිම ස්ථානය තමයි වතුර ගන්න තියෙන අන්තිම ස්ථානය. මෙතන තියෙනවා ලොකු ටැංකියක් බැඳලා. මේ ටැංකියෙන් බට දාලා තියෙනවා. මෙතෙන්දී අපි ගන්න ඕනේ වතුර. මොකද මෙතනින් වතුර අරගෙන ගියේ නැත්නම් උඩදී වතුර ගොඩක් දුරට නැහැ. ඉතින් ඒ නිසා මෙතනින් වතුර පුරවගෙන උඩට අරගෙන යන්න ඕනේ. මොකද හයික් කරනවනේ අනිවාර්යෙන්. මොකද උඩදී වතුර ආයි අපිට ගන්න තැනක් නැති නිසා. ඉතින් හයික් කරන හැමෝම මතක තියාගන්න ඕනේ අන්තිමටම හම්බෙන මේ ටැංකිය බැඳලා තියෙන තැනින් මෙතනින් වතුර පුරවගෙන තමන්ගේ බෝතල් වලට උඩට හයික් කරන්න යන්න. ඉතින් එහෙමනම් අපි සූදානම් වෙන්නේ වතුර පුරවගෙන අපිත් දැන් උඩට යන්න. ඉතින් එහෙමනම් උඩදී හම්බෙමු. මේ පාරේ උඩහට යන්න තියෙන්නේ. යමු. යමු. දිමුතු යනවා නිකන් අය රජාවගේ බලහන්. අපිට කලින් දිමුතු ආයි වගේ නේ. මට බලහන්. කොහමද? නවන සුපිරි. ගමන හොඳයි සුන්දරයි. එලකිරි යන්. අනිත් උණු තාන තා ගැම්මක් ඈ. ඒකනේ. දිමුතු බෑග් එකේ මොනවද තියෙන්නේ? බෑග් එකේ මොනවද තියෙන්නේ? ඉතින් අපි උදේ ඉඳලම ඇවිල්ලා දැන් අපි මේ වෙනකොට කන්ද පාමුලට කිට්ටුව තමයි ඉන්නේ. ඉතින් කන්දේ උඩට යන්න තව කොච්චරක් තියෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් පොඩක් ගිමන් හැරලා මෙතන කන්ද පාමුල වගේ හරි ඉන්නේ අපි දැන්. ඊට පස්සේ අපි ආයි කන්ද නගින්න පටන් ගන්නවා. මෙන්න මෙතන බෝඩ් එකක් තියලා තියෙනවා. ඒක මැකිලා. මෙතන විස්තර ටික තියෙන්න ඇති. දැන් නම් පේන්නේ නැහැ මොනවක්. අපි හිතනවා දැන් ටික ටික අපි කිට්ටු වෙලා කියලා. බලමු. හිමීට ගිහලා හැබැයි ගමන නම් හිතන තරම් ලේසි උනේ නැහැ. දැන්ටත් අපි සෑහෙන දුෂ්කර මට්ටමක ඉන්නේ කුඩල් වෙනවනේ. ඌරු ගිය පාරවල් තියෙනවා. හැබැයි අපි යන්නේ ඉඳ ඌරු වෙන එක නෑ මං හිතන්නේ. ඒ නිසා එනේ සෑහෙන අමාරුයි ඉතින්. උඩට යන්න අපි බලමු පොඩින්. ඉතින් අපි අලගල් හයික් එකේ අමාරුම ටික මේ නගින්නේ. ඇත්තට දැන් සෑහෙන මහන්සියක් වෙන්න සිද්ධ වුණා. අමාරුම හයික් එකේ අන්තිම ටික නගින්නේ. අපි හිතනවා දැන් අපි කන්ද පාමුල සිංහකට කිට්ටු වෙලා වගේ ඇති කියලා. ඉතින් සෑහෙන පරිශ්‍රමයක් ගන්න උනා මේ ටික එන්න. ලේසි උනේ නෑ හෙන්න. ඉතින් තවත් සෑහෙන දුරක් තියෙනවා යන්න. අපි කොච්චර වගේ එන්නද? අපි දැන් තා මං හිතන්නේ කිලෝමීටරයක් තියෙයිද? ඔව් ඒ වගේනේ. ඔව්. එහෙම වුණොත් ඇත්තටම ගොඩක් හොඳයි. අපි අමාරුම ටික දැන් උඩට ආවා. ඉතින් තව පොඩ්ඩයි කියලා තමයි හිතෙන්නේ. පොඩ්ඩක් ගිමන් ඇරලා යමු. ඔන්න අපිට ඔය පේන්නේ අලගල්ලට කිට්ටුවම සිංහකට කියන හරි. ඉතින් මාර පරිශ්‍රමයක් යොදන්න සිද්ධ වුණා. මෙච්චර අමාරුයි කියලා හිතුවෙත් නෑ. ඉතින් ඇත්තටම මේක මාරම අත්දැකීමක්. සුපිරි හයික් එකක්. කොහොමද? හරි. ඉතින් අනිවාර්යෙන්ම අපි දැන්
මුදුනට කිට්ටු ඉන්නේ. ඉතින් මේ ටික එන්න සෑහෙන්න කට්ට කන්න සිද්ධ වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැලේ වැවිලා ගොඩක්. ඒ නිසා කැලේ පීරගෙන උඩට යන්න මට්ටමක් තියෙන්නේ. මොකද ගොඩක් කැලේ හැදිලා වැස්සත් එක්ක. ඒක කොහොම වුණත් දැක්කට පස්සේ මේන හැංගීම කියලා නෙම කරන්න බෑ. චොකා ඇත්තටම සෑහෙන මහන්සියෙන් ටෙන්ට් එකත් උස්සගෙන යනවා. ඉතින් යකෝ මේ මාව පේන්නේ නැහැ බම්. අපි මුදුනේදී අපිට ඒ සතුට භුක්ති විඳින්න පුළුවන් වෙයි. තව පොඩ්ඩ දුරයි අපිට. අපි ඒක කළා කියලා. ඉතින් ඔන්නෝම ලොකු මහන්සියක් දැල්ලා දැන් සිංහකට පාමුල අපි බලන්නකෝ මේ වටපිටාව. අම්මා එතන මාර මහන්සියක් වුණා නේද ශෝකා? ඒක තමයි. මේ අපි හිතුවටත් වැඩි ඒක ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් ඇත්තටම ඒක යන අර බලහන්කෝ. ඕ දිමුතු ගියා. ඒක පට්ට අන්න දුර ඉන්නවා. ඉතින් ඒ නිසා අපි යමු ඉතුරු ටිකත්. යා. මාත් නගින්නද? පරිස්සම නගින්න මේ සොකා නගින්න. මේ පැත්ත බලන්න එපා එහෙම යන්න. ඉතින් එන බෑවුමක් නගින්න තියෙන්නේ. පේනවනේ. දැන් ඉතින් මගේ වාරේ. යන්නයි තියෙන්නේ උඩට. අපි උඩට ගිහිල්ලා මේ වට පිටාව තව මීට වැඩි හොඳට බලමු. එහෙනම් එතකන් මම උඩට නගින්නද? වට පිටාව බලන්න. මම උඩට නැගලා උඹ දැක්ක ගන්නද? නැත්නම් මේක අල්ලගන්න නගින්න. බෑනේ බං මට දෙන්න බෑනේ ඒක. ඉතින් මෙතන වර උඹට දෙන්න පුළුවන් බෑ කියලා. හා හා. මෙතන දෙන්න බෑ. මෙතන දෙන්න තියෙනවා. සුපිරියක් ඈ. ඉතින් ඔන්න ඔතන ඔය අස්සෙන් පේන්නේ අලගල්ලේ සිංහකට. දැන් ඉතින් අපි මාර ගේමක් දීලා සිංහකටෙන් උඩට ආවා. ඒක ඇත්තටම මාර මැද්දකීමක් තියෙන. පොඩක් බලමු පල්ලෙහා කොහොමද කියලා. ඔතනින් අස්සේ ඔය ගල් ගුහාව අස්සෙන්ම එන්න ඕනේ උඩට. අයියේ මේ පරිස්සමෙන් යන්න අතර. හරි මල්ලි. උඩට එන්න ඕනේ. ඉතින් ඊටාම පරිස්සමෙන් කඹයක් තියෙනවා. කඹේ ආධාරයෙන් මේ අස්සෙන් රිංගලා උඩට එන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඒක මාර මැද්දකීමක් ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට මරණ බය දෙන්න අත්දැකීමක් වුණා ඒක. ඒ නිසා අලගල් එනවනම් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ආවට පස්සේ වුණාට දැනෙන හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. නේද ශෝකා? කියලා නිම කරන්න බෑ ඒක. කොහොමද ඒක නේ? ඇත්තටම දිමුතු කොහමද ඒ අත්දැකීම? මට හිතා ගන්න බෑ මෙච්චර දුර කාය යන. ඇත්තටම හතුරුයි ජීස් කරන ගම්මානක් තියෙනවා මේ පැත්තවල. අවුලම නැහැ ඉතින් හොඳයි. ඉතින් ඒ නිසා මේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැනට අපි තව මීට වැඩි දේවල් තියෙනවා උඩ. ඉතින් ඒ දේවලුත් බලමු. එතකන් සිංහ කටේ පොඩ්ඩක් උඩ ඉඳගෙන මෙන්න මේ වටේ view එක බලන්නකෝ. මාරම ලස්සනයි. මෙතන මේ ඔළුව කෙලින් තියන් ඉන්න බෑ. ඒකයි මේ පොඩක් ඇද වෙලා වගේ ඉන්නේ.
ඉතින් එහෙමනම් අපි උඩට ගිහින් බලමු තව. ඒ දැන් මීට වැඩි ලස්සන වේවි. දුෂ්කර උනාට. මේ අපි ආපු තැන කොහමද? ඇත්තටම සුන්දරයි. ඇත්තටම කියන්නේ සුන්දරයි කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ දැනෙන හැඟීම ඇත්තටම කියන්න බෑ. නමුත් ඇත්තටම එනම රිස්ක් එකක් ඒක. ඇත්තටම අපි එන අයට කියන්නේ ටිකක් පරිස්සමෙන් නේද ෂොකා? ඒක තමයි. ඉතින් අපි ඒ පරිස්සමත් කියලා පේනවා පල්ලෙහා දැක්කම ඇත්තටම මෙතන දැක්කම ඒක ඉතින් අපි මුලින්ම කියන්න ඕනම දේ තමයි තමන්ගේ පරිස්සම අනිවාර්යෙන්ම අංක 1ට තියාගෙන ඉන්න. ඉතින් ආසාව තමයි. හැබැයි පරිස්සම තියාගෙන අපි ට්‍රැවල් කරමු. මේ තමන්ගේ ආරක්ෂාව පළමුව තියාගෙන. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ මේ දේ පේන view එකත් එක්ක තියෙන හැඟීම වචනින් විස්තර කරන්න බෑ. අපි රෑවෙද්දිත් බලමු. අපි අද මේ අපේ කූඩාරම් කරන්නේ අපි මෙහෙ. ඉතින් අද රෑට ඉතින් අපි රෑ අපි වටපිටාවත් බලමු. අපි තව උඩට යන්න තියෙනවා. ඒ වටපිටාවත් බලමු. ඉතින් වැඩත් බලමු. ඔව් දිමුතු අපේ ඉන්න. අද රෑට අපිට ආහාර වේල සපයයි. ඉතින් ගොඩක් ස්තුතියි අපිට රෑට කෑම වේල හදලා දෙන්න. ඉතින් අපි මේ තියෙන්නේ ඉතින් අලගල්ල කන්දේ මුදුන. ඉතින් ඇත්තටම සිංහ කටෙන් ඇවිල්ලා උඩට ආවට පස්සේ අලගල්ල කන්දේ මුදුන කොටස තමයි මේ දකින්න තියෙන්නේ. ඉතින් මුදුනේම එතකොට දැන් මේ වෙද්දී සම්පූර්ණම අපි එද්දී කිසිම අවුලක් තිබුණේ නැහැ. දැන් මේ වෙද්දී ටිකක් මීදුම් බාගෙන එනවා. සම්පූර්ණම මීදුමෙන් කන්ද වැහිගෙන යන මට්ටමක තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ මේ තියෙන view එක එතකොට මේ තියෙන පරිසරය ඇත්තටම විඳින්න මෙතෙන්ට එන්නම ඕනේ. අපි කොච්චර කිව්වත් ඒ සුන්දරත්වය විඳින්න බෑ. ඔය සාමාන්‍යයෙන් අපි දැකලා එහෙම විඳින්න බෑ. ඒක වෙනම හැඟීමක්. ඇත්තටම මේ හැඟීම විඳින්න අනිවාර්යෙන් අලගල්ලේ කන්දේ මුදුනට නගින්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි සිංහකට පැත්තෙන් ඒ කියන්නේ ඉහළ කෝට්ටේ පැත්තෙන් එනවා නම් ගොඩක් වෙලාවට ටිකක් අමාරු පැත්තක් කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පයින් එන කොටස් ටිකත් ගොඩක් වෙලාවට ටිකක් අමාරු මට්ටමේ. ඉතින් ඒකත් එක්කම සිංහ කටෙන් උඩට එනවයි කියන එකත් ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. ඉතින් ඒකත් මතක තියාගෙන අලගල්ල හයික් කරන්න ඇත්තටම මේ සුන්දරත්වයට වචන පටවදින්නත් බැහැ මට. ඇත්තටම ඉතින් ඒ නිසා මේ අවට පේන අර කඳුපල්ති සම්පූර්ණයෙන්ම මෙහෙන් වැහිලා ගියා. එතකොට මේ අනිත් කාරණාව මෙතෙන්දී ගොඩක් වෙලාවට මට අරනායක සහ බතලේගල කඳු වැටිය දකින්න ඕන වුණා. නමුත් මේ වෙලාවේදී මීදුම සම්පූර්ණයෙන්ම හරස් වුණා ඒකට. ඇත්තටම දැන් අලගල්ල ඒ කියන්නේ බතලේගල කන්ද ඇත්තටම අපිට දකින්න හැකියාවක් නැහැ. අරනායක හරියත් අපිට පේන්නේ නැහැ. ඉතින් සම්පූර්ණ මීදුමේ වැහිලා ගියා. ඉතින් ඒ නිසා මේ ඒ කොටස දකින්න හැකියාවක් නැහැ. ඉතින් අර ඈත පේන්නේ ඇත්තටම අර පහළ ගොඩක් ඈතින් පේන අර කුඹුරු යායවල්. එතකොට මේ පහළ සම්පූර්ණයෙන්ම එතකොට මේ පහළින් ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක ඒ වගේ ගොඩක් දේවල් පහළදී අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ සුන්දරත්වයට මම මොනවද කියන්නේ? ඉතින් එන්න අනිවාර්යයෙන්ම මේක අමාරු හයික් එකක්. හැබැයි හයිකින් කරන අය මේ හයික් එක කරේ නැත්තම් වැඩකුත් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් එහෙමනම් ඉතින් අලගල්ල මුදුනේ කියන්නේ අලගල්ලේ මුදුනේම කන්දේ තමයි මේ වෙලාවේ ඉන්නේ. එහෙමනම් ඉතින් අපි පල්ලෙහාට බහින්න සූදානම් වෙන්නේ පූජාගලට. ඉතින් අපි පූජාගලට බහැලා බලමු මේ view එක කොහොමද කියලා. ඒත් එක්කම ඒ ආශ්‍රිතව අපි සූදානම් වෙනවා අපේ අද දවසේ කැම්පින් එක කරන්න. ඉතින් ඔය විදිහට තමයි අපේ දැන් අද දවසේ මෙතනින් එහාට කාරණා මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. මොකද දැන් අද දවසේ අපි රාත්‍රියේ කැම්පින් කරනවා. ඒ සුන්දරත්වයක් විඳින්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි උදේ කොහොමද අපි වැඩපිළිවෙල කියලා අපි ඒ වෙලාවට බලමු. ඉතින් එහෙමනම් රැඳෙන්න අපිත් එක්ක. ඉතින් මෙන්න මේ එහා පැත්තෙනුත් අපිට කඳු වැටියක් දකින්න හැකියාව තියෙනවා. ඉතින් දැන් මෙන්න මේ පැත්ත අපි පොඩ්ඩක් බැලුවොත්
මාරම ලස්සන view එකක් තියෙන්නේ. දැන් අන්න අර පැත්ත සම්පූර්ණයෙන්ම දැන් ඉරේලිය බැහැලා. ඒ පැත්තේ තියෙන සාමාන්‍යයෙන් ওই නුවර පැත්ත සෙට් වෙන පැත්ත තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ කඩුගන්නාව සයිඩ් එකේ ඒ යන පැත්ත. ඉතින් මේ අලගල්ල මුදුනට එනවා කියන එක ඒක වෙනම vibe එකක් ඇත්තටම. ඒක මෙතනට ඇවිල්ලා බලන්න ඕනේ. ඇත්තටම දැන් මට දැනෙන හැඟීමට වැඩිය වෙනස් හැඟීමක් ඔයගලන්ට තියෙවි. ඉතින් එච්චරම ලස්සනයි. මේ සුන්දරත්වය නම් ඇත්තටම මේ මගේ රටේ මේක අමාරු හයික් එකක් වුණාට මේ සුන්දරත්වය ගැන එච්චර කියලා නිම කරන්නට බෑ. ඇත්තටම එච්චරම ලස්සනයි. ඉතින් මෙහෙම අත්දැකීමක් ලැබිච්ච එක ගැනත් මම ඇත්තටම මටත් සතුටුයි. ඒත් එක්කම මාගේ channel එකත් එක්ක ඉන්න ඔයගොල්ලෝ හැමෝටම මේ දේවල් පෙන්වන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉතින් ගොඩක් නෙමෙයි ගොඩක්. ඉතින් ඒ නිසා ඉතින් මේ සතුට භුක්ති විඳිමු. අපි තව පල්ලෙහාට කොටස් තියෙනවා. ඒවත් අපි බලමු. ඔන්න ඔහමයි අලගල්ලේ සංචාරයේ ඒ අලගල්ල මුදුන. right. Oh. මේ ඔයා බහලා ටෙන්ට් එක උඩින් අල්ල ගන්නවා ටෙන්ට් එක යවලා ඔයා බහිනවද? අරනේ පොඩි විස්තරයක් කරමු අපි. දැන් තමයි අමාරුම ටික තියෙන්නේ අපි පළයාට දුරට තියෙන්නේ. ඒක වෙනස් අත්දැකීමක් ඉතින් මම try කරනවා. ඉතින් මේක ලේසි පාසු වැඩක් නෙමෙයි. දිමුදෝ පේනවද දන්නේ නැහැ. දිමුදෝ පොඩ්ඩක් අතවඩපා. කෙනෙක් පහළ ඉන්නවා. අතවඩපා. ඉතින් කෙනෙක් බැස්ස දැන් මගේ වාරේ. දැන් අරුණ අයියාගේ වාරේ. අරුණේ ටෙන්ට් එක ගන්නද? हाँ අරුණයි අත් දෙකෙන් පුළුවන් නම් කඹේ අල්ලගනි. අරුණයි බෑග් එකේ මොනවා හරි තියනවද? මේක ඔෆ් කරන්නද? හරි කබේ එක පාගගෙන ඉන්න බෑ.
kabeh haye allaganin. Dimudu. Hari-hari maya warna antimenම මේක නවත්තන්නද? මේක අපි අලගල්ලේ පූජා ගලේ තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අපිට සෑහෙන මහන්සියක් දරන්න සිද්ධ වුණා පූජා ගලට එන්න. මොකද අපි නැග්ගේ ඉහළ කෝට්ටේ පැත්තෙන් නැගලා මේ එහෙ සිංහ කටහරහා ඇවිල්ලා ඒ කඳුපන්තියෙන් මෙහා පැත්තට සම්පූර්ණ අපිට මාරු වෙන්න සිද්ධ වුණා පූජා ගලට එන්න. ඇත්තට මේක මාරම ගමනක්. ඇත්තටම එන පාර සම්පූර්ණම කැලේ හැදිලා වැවිලා වැස්සත් එක්කම සම්පූර්ණ පාර බ්ලොක් වෙලා තිබ්බේ. ඉතින් අපිට පාර හදාගෙන එන්න සිද්ධ වුණා. ඒත් එක්කම විශේෂම කාරණාව තමයි අර පරිසරයට අනුවර්තනයේ යාළුවෝ හැමතැනම. ඒ නිසා ඒගොල්ලොම අයින් කරන්නත් අපිට සෑහෙන වෙසක් ගන්න සිද්ධ වුණා. එහෙම කරලා දැන් අපිට මේ වෙලාවේ මං හිතන්නේ හවස 6යි 10යි වෙලාව. මෙන්න මේ වෙලාවේදී තමයි අපිට එන්න පුළුවන් උනේ මේ පූජා ගලට. ඉතින් මෙතනට ආවට පස්සේ මේ තියෙන වටපිටාව දැක්කට පස්සේ තියෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් පොඩක් බලන්න පූජා කළ සහ ඒ චෛත්‍ය සහ ඒ ආවට තියෙන වටපිටාවේ සුන්දරත්වය කොහොමද කියලා. පාටි හිතෙන දීපට හරි. අනේ ස්ක්‍රීන් එක තට්ටුව දාන්න ඕෆ් එකම. අපිට හොඳම ටික පේන්නේ ආරුණයි. ඉරේලි අපි ගියානේ වැහිලා ගියානේ. මේ මං හිතන්නේ ඔය පහලින් පේන්නේ අපි හිතන්නේ මං හිතන්නේ ඔය ගංගොඩ පැත්ත තමයි මේ පේන්නේ. පළයා ගංගොඩ ස්ටේෂන් එක තියෙන පැත්ත වෙන්න ඕනේ අපිට මේ පහලින් පේන්නේ. මොකද ගංගොඩ ස්ටේෂන් එක පැත්තෙන් මේ පැත්තට පූජා කරලා එන්න ගොඩක් ලේසි. ඉතින් ඒ නිසා මේ පහලින් ගොඩක් දුරට ගංගොඩ ස්ටේෂන් එක පැත්ත තමයි පේනවා ඇත්තේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මෙතන උඩට තියෙන මේ view එක ගැන ඇත්තටම විස්තර ගන්න වචන නෑ. දැන් හැන්දෑවේ හවස 6ට විතර මේ තියෙන ලස්සන සුන්දරත්වය විඳිනවා කියන එක ඒක මාරම දෙයක්. සම්පූර්ණ මීදුමෙන් වැහෙනවා මේ බලන් ඉන්න ටිකට සම්පූර්ණ මුළු වටපිටාවම
ඉතින් අපි හෙට උදේ පාන්දරමත් බලමු චෛත්‍යයේ සහ අවට ලස්සන සුන්දරත්වය කොහොමද කියන එක. මේ ඉතින් ඔව් අපි යමු පොඩ්ඩක් වටෙන්. අර මේ තියෙන්නේ ඉපරයිනි පහන පූජා ගලේ තියෙන. ඉතින් ඇත්තටම මේක දැක්කම මාර ලස්සනයි. මේක සම්පූර්ණ ඇන්ටික් වගේ. දැක්කට පස්සේ ඉතින් මාරම ඉදිකිරීමක් ඒකත් වෙනස්ම දෙයක්. ඉතින් ඒත් එක්කම අපිට සිරිපතුලකුත් තියෙනවා. මේ සම්පූර්ණ කළු ගලේ කොටපු සිරිපතුලක් දකින්න හැකියාවක් තියෙනවා. සම්පූර්ණ කළු ගලෙන් නිමවන ලද සිරිපතුලක් අපිට මෙතෙන්දී දැක ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් අද අපිට නවතින කූඩාරම තමයි අපි මේ දැන් මේ වෙලාවේ සකස් කරන්නේ. අපිට මේ එන්න රෑ වුණා. ඇත්තටම අපි සෑහෙන රවුමක් ගිහිල්ලා ආවේ. ඇවිල්ලා අපිට දැන් අපිට කූඩාරම ගහන්න රෑ වුණා. ඉතින් ඇත්තටම ඒ නිසා තමයි මේ හරියට පේන්නේ නැත්තේ. අපි උදේටත් බලමු මේ. ඉතින් අපි කූඩාරම සකස් කරන ගමන් ඉන්නේ. පොඩ්ඩක් හරවමුද? හරි හරවමු. මෙහෙන් කොහෙන් හරි අල්ලන්න ඕනේද මේ මල්ලි? ඔව් මල්ලා. පුතින් අරනවා. මේ අයිනේ. නෑ මේ උඩ කම්බි දෙකෙන් අල්ලන්නේ. ආ කම්බි දෙකෙන්. ඔව් මේ මෙහෙම හරින්න දිමුතුගේ පැත්තට. ආ. හරිනේ. හරි. එතකොට කොලේ පිට පැන්නේ නැද්ද? කමන්නේ මේ දොර කවුළුව තියෙන්නේ මෙහෙනේ හලෝ. කවුළු මෙහෙ තියෙන. ආ තියෙනවා. ආ. එතකොට මේක කොලෙත් අපි යටින් අරවමුද පොඩ්ඩක්? ඔව් කොලේ අපිට මේ කොලේ පිටින් යනවා නේද? ඔව් කොලේ හරවගමුද? ඔව් කොලේ සාමාන්‍යයෙන් මේ අර ටෝච් එක ගහන්න පොඩ්ඩක්. මේ බෑග් වලට අරුන් රින්ග් අයියා ඇරලා තියෙනවනම්. ඔව් මේ ටික අපිට ගත්තා හැකිනේ. ඔව් ගත්තේ. ඔහොම අයින්ට දාන්නු දැන්ට. මේ බෑග් ටික මෙහෙන් තිබ්බනම් හරි. මේ හරි ඒක ගමු අපි. ටක් ගාලා ඇතුළට ගමු මේ දිමුතු. ඔව්. මේක සෙට් කරපු ගමන් ඇතුළට ගමු. එතකොට හරි. ටෝච් අල්ලලා බලලා ඇතුළට ගමු. දැන් පොඩ්ඩක් මෙහෙන් ටෝච් එක මේ අන්න එහෙම දිමුතු තව පොඩ්ඩක් හරවමුද? මෙහෙම දිමුතු. දිමුතු. තා පොඩ්ඩක් හරව. තාපඩ. ඇද්ද? හරි. අන්න දැන් යට ඉටිකොලේ පොඩ්ඩක් හරවමුද? මෙහෙට මේ යට ඉටිකොලේ. ඉටිකොලේ පොඩ්ඩක් හරවගත්තා නම් ඉටිකොලේ වෙනම මේ ඇද වෙලා තියෙන්නේ. අන්න හරි. ඉටිකොලේ පොඩ්ඩක් මෙහෙට මේ කොහෙද ගන්න ඕනේ? ඔබ මේ කොන ඇදවා. මේ කොන ගන්න කියලා කියන්නේ. මේ කොන. ඉමුද මේ මෙතන මුල්ල. කනුවට අදිනවා. කොහොම තියන්. හරිනේ. මේ මේව ගහන්න නැද්ද ඔය මොනවද? කටු ගහමු. කටු සෙට් කරන්න ඕනේ. හරිනේ. රයිට්. අය අරගොල්ලෝ ගියන පාරියට එහෙම දුර නැති වෙන්න ඕනේ අම්මෝ රිස්ක් එක. නෑ ඒක අවුලන්නේ. ඉතින් දුර වුණත් අපි අර පාට වැඩි හොඳයිනේ තිමිත. ආයෙ එල්ලලා බං. තුවාලේද? කවන්නේ හරිනේ. ඉතින් ටිකනේ බොන්නේ. තුවාලේ හැබැයි හොඳ වෙන්නත් ඉඩ තියෙනවා ඉක්මනට. දිමිත ටෝච් එක මෙහෙට බලන්න මේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ
කුඩාරම අපි සකස් කරන්නේ. දෙමුදුම කම්බී ගත්තද? ඉතින් අපි ඉවර වෙලා බලමු අපි සකස් කරගත්තට පස්සේ කුඩාරම කොහොමද කියලා. අපිට සෑහෙන මේ රෑ වුණා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ හරියට ක්ලියර් එකක් නැති. අපි බලමු උදේටත් අපේ කුක් දිමුතු. ඉතින් අපේ රාත්‍රී කැම්ප් වෙල තමයි මේ හැදෙන්නේ. ඉතින් අපිට ගොඩක් රෑ වුණා අද කැම්ප් එක කරගන්න. ඒ කියන්නේ අපිට ටෙන්ට් එක ගහගන්න ගොඩක් රෑ වුණා. ඉතින් මේ වෙලාවේ පොඩක් වැස්සත් එක්ක ටිකක් ඉතින් පොඩි අකරතැබ්බ වලට පොඩක් මූණ දීලා තියෙනවා. නමුත් ඒ කොහොම වුණත් අපේ රෑ කැම්ප් වෙලා අපි අතාරින්නේ නැහැ. ඉතින් අපේ දිමුතු ලහි ලහි කැම්ප් එක සූදානම් කරනවා. හයි බලමු මම මේකට සුපිරි කෑමක් දෙනවද? අම්මා ටුඩියල කිරියා එලකිරි. එච්චරයි සුකානේ අපිට ඕනේ. සුපිරියට කැම ටික එහෙනම් හරි. ඔන්න ඔහම තමයි කැම හැදෙන්නේ. ඉතින් අපි බලමු හැදුනට පස්සේ අපි එන්නන්නම් කනකොට අපේ සුපිරි කැම වේලා අද. ඉතින් දැන් මාරම පැහැදිලිව හොඳට ඉර දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හොඳට ඉර උදාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ පූජාගාරයට පේන අපූර්ව ඉතින් අලගල්ලේ පූජාගාලේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි අද දවසේදී පූජාගාලෙන් පාරට බහින්න සූදානම් වෙන්නේ. අපි ඇත්තටම ඊයේ ඉඳලා ලොකු හයික් එකක් ඒ වගේම ලොකු සංචාරයක් කරේ. ඉතින් මේ දේවල් ඉවර කළා අද දවසේදී පූජාගාලෙන් අපි පාරට බැහැලා අපේ ගමනාන්ත කරා යන්න සූදානම් වෙන්නේ. ඉතින් හැම කෙනෙක්ටම කියන්නේ ඉතින් මගේ channel එකත් එක්කත් එකතු වෙන්න. යමන් කොහරි YouTube channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඒ වගේම මම දාන වීඩියෝ බලලා මේවා හොඳ නරක ඔයගොල්ලෝ කියන්න. ඒක මට ගොඩක් වටිනවා. ඉතින් ඒ දේවලුත් මතක් කරන ගමන් පොඩ්ඩක් පූජාගාලේ ඉඳලා ආපහු මේ වටපිටාව පොඩ්ඩක් බලන්න.
අනෙක් ගන්න තිබුණා. ගන්න. ඔන්නෝම අපි උදේ තේ එක සකස් කරමින් පවතිනවා. ටොමිටෝ ආයන්න එන්න දැන් ඇතිවට. වා නෙස්ටමෝල් බිව්වද නෙස්ටමෝල් කෑව නේද වා ඈ නෙස්ටමෝල් කෑව නේද එන්න නෙස්ටමෝල් කෑවා යා ඔයා නේද අපිට පාර පෙන්නුවේ ඈ නේද දවසකට කී පාරක් ඔයා උඩට එනවද ඈ පූජා කාලට කී පාරක් එනවද ඔයා ඔයා නේද පාර පෙන්නන්නේ නායට යමුද එහෙනම් අපි ඈ යමුද පහලට යන්ද ඔය බලන්න මේ බලන්න ඔයා හරි ඊසි ඔව් අස්සනයි ඔයා මේ බෝතලේ ඉඳපා දිනනානේ ආතල් එක එකෙක් හරි ඉන්න ඕනේ බා කාරියන්නේ හරි කතා කරගෙන යන් මේ එන්න පරිස්සමෙන් ඈ
බබා වඩාගෙන ඉන්නේ. හරි හරි පරිස්සමට. දිමුතු යන් එනන්නේ. යයියා. දිමුතු කඩේ හට්ටි මුට්ටි. දිමුතු අපි සෑහෙන පල්ලමටම ඇවිල්ලා ඉන්නේ. ඔව් වර්ණය සෑහෙන දැන් අපි මේ බැස්සේ ගංගොඩ පැත්තෙන් නේද? ගංගොඩ පැත්තෙන්. මේ ගංගොඩ පැත්තෙන් අපි සෑහෙන දුරට පල්ලෙහාට බහැලා තියෙන පූජා ගාලේ ඉඳලා. ඉතින් තවත් සෑහෙන්න යන්න තියෙනවා පල්ලෙහාට. අපි යමු. ඔන්න බලන්නකො පොඩ්ඩක් උඩ. කොච්චර උඩින් ඉඳන් දාවි කියලා. අර මුදුනේ ඉඳන් තමයි ආවේ. එසේ මෙසේ උසක් නෙමෙයි. අපේ සෙට් එකක්. අපි ලොකු සෙට් එකක් සෙට් වුණා. කට්ටිය භාගයක් පහළට වැහලා. අපේ කට්ටිය සංඥා භාෂාව ඇහෙනවනේ. සකා කොහමද ගමන? ගමන් නම් සුපිරි. එල. කිරි ටික කපලා යන්නද?